යකෝ මම සයන්ස් කරන්නේ. මම මැත්ස් තොපිට උගන්වන්න. තොප රෙද්දද මම උගන්වන්න. තොපිට තොපි නතර කරන්න එපා. කුඩුම ගහපියව. කුඩු ගහලා ඉතින් යකෝ දැන් ගංජත් නීති මොකද මට දැන් මේ ගෑණි කෙනෙක් නොකිය ගිහින් මට දැන් ගෙදර ඉන්න බෑනේ. ඒ නිසා මම මේක වචනයක් දාන්නත් ඕන කොහොම කිව්වත් නැත්නම් මං ගිහින් ඉන්න එපා. යකෝ දැන් තෝ වීඩියෝ අර ආර්ට් කොමර්ස් කරන්න අමාරු යකෝ. සිරා අමාරු. නිකන් හිතපියෝ රචනාවක් දාගෙන කොහෙ ලියන්නද? මොන හරි dy/dx කියන්නේ මගෙත් එකම ලියපන්කො cos x බං එන්නේ. ඇයි රෙද්දක් අහන්න බා ලියාගෙන cos x එන්නේ. මල ගෙදර ගිය කතාවක බූරුවක් අගේ වෙන බංගුලක් කියපියකෝ මං මොකාද කියලා ආච්චිලු මරුනේ යකෝ. තෝගේ කටින් තමයි රෑන්ක් හදන්නේ. අපි හිතන්න පුරුදු කරනවා. උන් මේ වර්ග දෙකාන්තරය දාගෙන හිතනවලු මේක. හිතපන්ලු මේක මොකද්ද? මගුලද වැඩක් නොකර ඉන්නව නම් තොපිට ඉතින් ආයෙ වදිනවා පුතෝ ආයෙ දන්නවනේ ආයෙ මැරණකම් බිඳවන්න වෙයි. තිරසං ගතිනේ හින ගහන සයිස් එකක් වෙනවා ඉෂු. තේරෙන්නේ නැහැ කියලා වෙනවා ජීවිතය ඉවරයි. ජීවිතය දැන් ඇත්තටම ඉවරයි බං. ආයෙ ගොඩ දාන්න අමාරුයි. මෙන්න මේක ලියවුන් නැත්තම් අත්තරද්දක්වත් උනත් මම නම් කියන කෙල වෙන සයිස් වගේ තමයි කියලා x ධන 2යි x ඍණ 2යි සාධක අවුලක් නැහැ නේ. හරි. හරිද මට? මල කෙලිය යකෝ. ඒක ඩේන්ජරස් තත්ත්වයක් කාරේ. පොඩ්ඩයි ඉඳලා ඔක්කොම නතර කරලා මට මැච් කර මට නෙට එක